ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ මොනටයිටේෂන් ගන්න පුළුවන් AI ෂෝට්ස් ඔයා ලේසියෙන්ම හදාගන්නේ කොහොමද කියලා. ඉතින් අද වෙනකොට ගොඩක් දෙනෙක් දන්න දෙයක් තමා AI වීඩියෝස් නිර්මාණය කරලා ඔයාලට YouTube නැත්නම් Facebook කරා මොනටයිටේෂන් ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ YouTube Facebook කරා සල්ලි වන්න පුළුවන් කියලා. ඉතින් මේ වගේ වීඩියෝස් ජෙනරේට් කරගන්න ගොඩක් AI tools අද වෙනකොට ඇවිල්ලා තියෙනවා. ඉතින් මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ මේ වගේ AI වීඩියෝ එකක් කොහොමද ඔයාලා paid version එකක් buy කරන්නේ නැතුව නොමිලේම හදාගන්නේ කියලා. ඉතින් මම මේකට AI දෙකක් පාවිච්චි කරනවා. ඉතින් පළවෙනි එක තමයි අපි කවුරුත් දන්න ChatGPT, දෙවෙනි AI එක තමයි මෙන්න මේ Grok කියන AI එක. ඉතින් මේ Grok කියන AI එක ඇවිල්ලා මේ X එකේ, ඒ කියන්නේ Twitter එකේ තියෙන AI එක. මේක Elon Musk AI එක කියලා තමයි හැමෝම කියන්නේ. ඉතින් මේ AI එක හරහා ඔයාට unlimited free AI shorts හදාගන්න පුළුවන්. ඒ වගේම විශේෂ දෙයක් කියන්න ඕන, මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ තප්පර 60 shorts හදන විදිය. ඒ වගේම මේ තප්පර 60 shorts වල තියෙන characters, ඒ කියන්නේ මේවා තියෙන චරිත, එකම චරිත තමා තප්පර 60ෙම ඉන්නේ. එකම චරිතේ තප්පර 60ෙම ඉන්න විදිහට වීඩියෝස් ජෙනරේට් කරන්නේ කොහොමද කියලා මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා. ඉතින් වීඩියෝ එක මග අරගන්න නැතුව බලන්න. ඉතින් ඔයාලට මේ AI shorts හරහා ලොකු ආදායමක් උපයන්න පුළුවන්. ප්‍රධානම ඔයාලට YouTube සහ Facebook හරහා තමයි මේ දේ කරන්න පුළුවන්. ඉතින් ඔයාලට කිසිම වියදමක් යන්නේ මේ වැඩේට. ඔයාලට මේ data වලට යන වියදම විතරයි මේ වැඩේට යන්නේ. තව වාසියක් තමයි ඔයාලට ඔයාලගේ මූණ පෙන්වන්නේ නැතුව, ඔයාලගේ voice එක දාන්නේ නැතුව faceless YouTube channel එකක් කරන්න පුළුවන්. YouTube වගේම Facebook එකටත් මේ දේ කරන්න පුළුවන්. හරි, ඉතින් අපි බලමු මොනටයිටේෂන් ගන්න පුළුවන් AI shorts හදන්නේ කොහොමද කියලා. හරි, ඉතින් මම මගේ ChatGPT එක open කරගත්තා. දැන් මට ඕන කරන්නේ මේ ChatGPT එක හරහා story එකක් හදාගන්න. ඒ කියන්නේ ChatGPT එක හරහා prompt එකක් දීලා story එක generate කරගන්න. ඉතින් මම මේකට prompt දෙකක් පාවිච්චි කරනවා. ඉතින් ඔයාලා කැමති prompt එකක් පාවිච්චි කරන්න. ඉතින් මම පාවිච්චි කරන prompt දෙකත් ඔයාලට description එකේ දාලා තියන්න. ඉතින් මේකට සිංහල prompt එකක් වුණත් use කරන්න පුළුවන්. ඔයාලා try කරලා බලන්න. ඉතින් මම ගන්නවා මගේ පළවෙනි prompt එක. මම ඒක මෙතන මේ විදිහට mother prompt කියලා දාලා දිනවා. ඉතින් මම මුලින්ම මේක copy කරගෙන ඇවිල්ලා මේක දෙනවා ChatGPT එකට. දුන්නට පස්සේ ChatGPT එක මේ විදිහට මගේ ස්ටෝරි එක හදලා දෙනවා. හරි, ඉතින් ඔයාලට පේනවා දැන් මේ විදිහට මේ වගේ එකක් ChatGPT එක ජෙනරේට් කරලා දෙනවා. ඉතින් මම ඔයාලට මුලින්ම කිව්වා මම හදන්නේ තප්පර 60 වීඩියෝස්. ඉතින් මේක තප්පර 55කට ගැලපෙන විදිහට ChatGPT එකකින් ඇවිල්ලා තියෙනවා. දැන් මම මගේ දෙවෙනි prompt එක ගන්නවා. ඉතින් මම මගේ දෙවෙනි prompt එකක් දානවා. ඉතින් මේ prompt එක හරහා තමා ස්ටෝරි එක නිර්මාණය වෙන්නේ. ඉතින් ඔයාලට පේනවා දැන් මේ විදිහට ජෙනරේට් වෙනවා. ඉතින් මේ prompt එක හරහා තමා වීඩියෝ එකේ තියෙන කොටස්, ඒ කියන්නේ ස්ටෝරි එක එක දිගට ගලාගෙන යන විදිහට හදාගන්න පුළුවන් මේ prompt එක හරහා. හරි, ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් prompt ටික මේ විදිහට ජෙනරේට් වෙලා තියෙනවා. හරි, ඉතින් අපි බලමු මේක කොහොමද වීඩියෝ එකක් කරගන්නේ කියලා. ඉතින් අපි මේවා එකින් එකට හදන්න ඕන. එකින් එකට හදනවා වගේම එකම කැරක්ටර් එක හැම එකේම තියෙන්නත් ඕන. අපි බලමු ඒක කොහොමද කරන්න කියලා. ඉතින් මම මුලින්ම පළවෙනි එක copy කරගන්නවා. copy කරලා ඊළඟට මම open කරගන්නවා මෙන්න මේ Grok කියන AI එක. Grok කියන AI එකට ආවට පස්සේ ඔයාලා මුලින්ම කරන්න ඕන මෙතන මේ profile icon එක click කරලා ඔයාලා settings වලට එන්න. settings වලට ආවට පස්සේ ඔයාලට මෙතනින් පුළුවන් ඕනනම් මේක dark theme එකට මාරු කරගන්න. ඉතින් ඔයාලා මේකේ behavior කියන එකට ඇවිල්ලා ඔයාලා මෙතනින් මේ enable automatic video generation කියන එකේ tick එක අයින් කරගන්න. මේක තිබ්බොත් නිකම්ම වීඩියෝ එක generate වෙනවා. අපේ කිසිම control එකක් නැතුව. ඒක ඉතින් කරදරයි එහෙම කරන්න ගියාම. ඒක නිසා මේක off කරගන්න. හරි, ඊළඟට ඔයාලා එන්න මෙතන මේ imagine කියන එකට. මෙතනට ආවට පස්සේ ඔයාලා දැන් අර ChatGPT එකෙන් අරන් ආව prompt එක දෙන්න මෙතන.
මම මේ විදිහට මේ ප්‍රොම්ප්ට් එක දෙනවා. දුන්නට පස්සේ ඔයාලට මෙතන දැන් ඉමේජ් එකක් ජෙනරේට් වෙලා පෙන්නනවා. හරි ඉතින් දැන් ඔයාලට පෙන්නනවා මේ වගේ ජෙනරේට් වෙලා තියෙනවා. ඉතින් ඔයාලා කරන්න ඕනේ මුලින්ම මෙතනින් ඔයාලා කැමති එකක් තෝරගන්න ඕනේ. හරිද? ඉතින් මම දැන් මෙතනින් එකක් තෝරගන්න හදන්නේ. ඉතින් මම දැන් මෙතනින් මෙන්න මේ තියෙන තුන්වෙනි එක තෝරගන්න. දැන් මම ඒක උඩ ක්ලික් කරා. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන මේක් වීඩියෝ කියලා. ඉතින් දැන් ඔයාලට කරන්න තියෙන්නේ මේක වීඩියෝ එකක් විදිහට හදාගන්න එක. දැන් ඔයාලට පේනවා මෙතන මේකේ මේ විදිහට වීඩියෝ එක ජෙනරේට් වෙනවා. හරි ඉතින් වීඩියෝ එක ජෙනරේට් වුණාට පස්සේ අපි බලමු ඊළඟට මේක කොහොමද කරගන්න ඕනේ කියලා. හරි ඉතින් දැන් ඔයාලට පේනවා මෙතන මේ විදිහට වීඩියෝ එක ජෙනරේට් වෙලා තියෙන්නේ. මම දැන් ඔයාලට මේක ප්ලේ කරලා පෙන්නන්නම්. හරි ඉතින් ඔයාලට පේනවා මෙන්න මේ විදිහට තමයි වීඩියෝ එක ජෙනරේට් වෙලා තියෙන්නේ. දැන් ඔයාලා කරන්න ඕන මේ විදිහට මේක එන්ඩ් එකට වෙනකන් ගන්න. ඊට පස්සේ ඔයාලා මෙතනින් රයිට් ක්ලික් කරලා මෙතන මේ තියෙන කොපි වීඩියෝ ෆ්‍රේම් කියලා එක ඔයාලා මේක කොපි කරගන්න ඕනේ. මේ තියෙන්නේ මේක ඉමේජ් එක. අපි යූස් කරපු ඉමේජ් එක. හරි ඉතින් ඔයාලා මෙතන මේ තියෙන කොපි වීඩියෝ ෆ්‍රේම් කියන එක කොපි කරගත්තට පස්සේ ඔයාලා ආයෙන්නේ මෙන්න මෙතන මේ ඉමේජින් කියන එක. මෙතනට ඇවිල්ලා ඔයාලා මුලින්ම අරක පේස්ට් කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙතන මේ ඉමේජ් කියලා එකක් තියෙනවනේ. ඔයාලා මේක වීඩියෝ කියන එකට දාගන්න ඕනේ. ඔයාලා දැන් මේක මෙතන වීඩියෝ කියන එකට දාලා ඔයාලා ඊළඟට මෙන්න මේ දෙවෙනි ප්‍රොම්ප්ට් එක ගන්න ඕනේ ChatGPT එක ජෙනරේට් කරලා දුන්නා. ඉතින් දැන් මම මේ දෙවෙනියට දුන්න ප්‍රොම්ප්ට් එක මෙතෙන්ට දාලා දැන් මෙතන ඔයාලා බලන්න මෙතන තියෙන ඉමේජ්ද වීඩියෝද කියලා. ඉතින් මෙතන තියෙන වීඩියෝ. ඉතින් දැන් දෙවෙනි ප්‍රොම්ප්ට් එකට අපි තව වීඩියෝ එකක් ජෙනරේට් කරගමු. ඉතින් ඔයාලට තියෙන්නේ මේක ක්ලික් කරගන්න විතරයි. හරි ඉතින් ඔයාලට දැන් පේනවා අපේ දෙවෙනි වීඩියෝ එකත් ජෙනරේට් වෙනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මේ වගේ තියෙන වීඩියෝ ක්ලිප් වලට අදාළ ප්‍රොම්ප්ට් සේරම මෙතනට දාලා එකින් එකට ඔයාලට වීඩියෝ එකක් හදාගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඒ කියන්නේ ඔයාලා කැරක්ටර් කන්සිස්ටන්සි එක තියාගන්න ඔයාලා කරන්න ඕනේ වීඩියෝ එකේ අන්තිම කොටස ඉමේජ් එකක් අරන් ආයෙත් අප්ලෝඩ් කරන එක. හරි ඉතින් දැන් ඔයාලට පෙන්නනවා මෙතනින් මේ විදිහට වීඩියෝස් දෙකක් ජෙනරේට් වෙලා තියෙනවා. ඉතින් ඔයාලා මෙතනින් කැමති එකක් තෝරගන්න. මං ඉතින් මේ පළවෙනි එක දෙනවා. හරිද? පළවෙනි එක දෙනවා. ඉතින් මේ විදිහට ඔයාලට ගොඩක් ලේසියෙන් ෆ්‍රීම මේ AI tool එක හරහා ඔයාලට මේ වීඩියෝස් ජෙනරේට් කරගන්න පුළුවන්. හරි ඉතින් ඔයාලට හොඳ high quality වීඩියෝ එකක් ජෙනරේට් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මම අර කලින් පාර වගේම වීඩියෝ එකේ එන්ඩ් එකට ඇවිල්ලා මෙතනින් කොපි වීඩියෝ ෆ්‍රේම් දෙනවා. ඉතින් මේකෙදි වෙන්නේ ඔයාලට එකම කැරක්ටර් එක වීඩියෝ එකේ එක දිගටම තියාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට කරන එක තමයි ගොඩක් ලේසිම විදිය. ඉතින් මං ආයේ මෙන්න මෙතන ඉමේජින් කියන එකට ඇවිල්ලා ඒ කොපි කරගත්ත එක මෙතෙන්ට පේස්ට් කරනවා. ඊළඟට ආයෙත් ChatGPT එකට ඇවිල්ලා ඊළඟ වීඩියෝ ක්ලිප් එකට අදාළ ප්‍රොම්ප්ට් එක ගන්නයි තියෙන්නේ. ඉතින් ඔය විදිහටම දිගටම කරලා තමයි ඔයාලට මේ වීඩියෝ එක හදාගන්න පුළුවන් වෙන්නේ. මම දැන් ඔයාලට මේකත් ජෙනරේට් කරලා පෙන්නන්නම්. ඉතින් මේ වගේ වීඩියෝ ජෙනරේට් කරන්න ගොඩක් ලේසි. ඉතින් ඔයාලට මේක විතරක් නෙමෙයි ඔයාලට කැමති ඕනම කැටගරි එක වීඩියෝස් හදාගන්න පුළුවන්. ඒ කියන්නේ කාටුන්, සිනමැටික් වීඩියෝ, ඒ වගේ ඕනෑම වර්ගයක වීඩියෝ එකක් ඔයාලා කැමති එකක් හදාගන්න පුළුවන්. හරි ඉතින් ඊළඟ වීඩියෝ එකක් ජෙනරේට් වෙලා තියෙනවා. හරි ඉතින් දැන් ඔයාලට පේනවා එකම කැරක්ටර් එක තමයි මේ වීඩියෝ ක්ලිප් තුනේම ඉන්නේ.
ඉතින් දැන් ඔයාලට සරලව තේරෙනවා ඇති කොහොමද මේක හරහා වීඩියෝ ක්ලිප් එකක් හදාගන්නේ කියලා. ඉතින් ඔයාලා මේක YouTube එකට හරි Facebook එකට හරි අප්ලෝඩ් කරද්දී ඔයාලා මේකෙම මේ ජෙනරේට් වෙලා තියෙන වොයිස් එක දාන්න එපා. ඒ කියන්නේ ඔයාලා වෙන බෑග්ග්‍රවුන්ඩ් මියුසික් ඇඩ් කරලා ඔයාලගේට කැමති වෙන වොයිස් තියෙනවා නම් ඒව දාලා ඒ විදිහට පොඩ්ඩක් එඩිට් කරලා මේක ජෙනරේට් කරගන්න. හරි ඉතින් මම මේ විදිහට ඔයාලට වීඩියෝ ක්ලිප්ස් 3ක්ම හදලා පෙන්නුවා. ඉතින් ඔයාලට මේ වීඩියෝස් මුලින්ම ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා මෙතන මේ තියෙන ඩවුන්ලෝඩ් බටන් එක. ඉතින් මේ ක්ලික් කරපුවාට පස්සේ ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරි ඉතින් ඔයාලට පේනවා වීඩියෝ එක ඩවුන්ලෝඩ් වුණා. ඉතින් ඔයාලා මේ වීඩියෝ ක්ලිප් සේරම එකට අරගෙන ගැලපෙන විදිහට ඔයාලා කැමති විදිහකට මේක ඔයාලා කැමති ටූල් එකක් කරා එඩිට් කරගන්න පුළුවන්. හරි ඉතින් මං වීඩියෝ එක අදට මෙතනින් නවත්තනවා. මං හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. කොහොමද ගොඩක් සරල විදිහට එකම කැරක්ටර් එක වීඩියෝ එකේ එක දිගටම ඉන්න විදිහට AI වීඩියෝස් නිර්මාණය කරන්න කියලා. ඉතින් මේක හරහා මේ වගේ ෂෝට්ස් වීඩියෝ වගේම ලොං වීඩියෝ හදන්නත් පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝස් හදන ක්‍රම තව ගොඩක් තියෙනවා. ඔයාලට ඒ දේවලුත් දැනගන්න ඕන නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මේක ගොඩක් ලේසි මෙතඩ් එකක්. ඉතින් ඔයාලට මොනවා හරි මේ සම්බන්ධව ගැටලු තියෙනවා නම් පහල කමෙන්ට් සෙක්ෂන් එකකින් අහන්න පුළුවන්. ඉතින් මම අදට මේ වීඩියෝ එක ඉවර කරනවා. ඉතින් ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලා ටෙලිග්‍රෑම් ගෲප් එකේ හරි පහල කමෙන්ට් සෙක්ෂන් එකේ හරි දාන්න.